අද තියෙන හෘදය දෙක. හරි. හෘදය දෙකේදී දැන් අපි පළමුවෙන්ම ඊයේ කැක්‍රෝච් බැලුවද ඔයා? කැක්‍රෝච් වගේ ෆෝන් එකෙන් බලන කැක්‍රෝච් මූවමන්ට් එක බැලුවද? බැලුවේ නැද්ද පොඩ්ඩක්වත්? හා? කැක්‍රෝච් මූවමන්ට් කියලා බැලුවේ නැද්ද ඔයා? ස්පෙලිං බලන්න කැක්‍රෝච්. CACKROACH වෙන්නේ. කැක්‍රෝච් පාටි කියලා ගැහුවත් එයි. කැක්‍රෝච් ජනතා පාටි. කැක්‍රෝච් අනිත් COCK වෙන්නේ. කැක්‍රෝච් CACK ද දාන්න. බලන්න. CACK කැක්‍රෝච් කැරපොත්තා කියන එකට ගහන්න. ෆෝන් එකේ බලන්න කැරපොත්තා කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ අන්න ඒකේ පාටි කියලා බලන්න. දැන් කැක්‍රෝච් කැක්‍රෝච් CACK කැක්‍රෝච් ROACH කැක්‍රෝච් කැරපොත්තා cockroach. Cockroach. COCK RO O अरे COCK K अरे COCK ROACH अरे cockroach කැරපොත්තා ජනතා පාටි කියලා බලන්න. ඒ කොල්ල උද්යෝෂණ ඉන්නේ නැහැ. GANATH ජනතා PARTY පාටි. එතකොට මේ කැක්‍රෝච් කැරපොත්තා අයි මෙච්චර කතා කරන්නේ පළවෙනි එක තමයි ජීවනීයට කියලා දීලා තියෙනවා ඔයගොල්ලෝ දන්නව නේද යම් දේශනයක් යද්දී ආනන්දයෙන් පටන් ගන්න ඕන ප්‍රඥාවෙන් අවසන් කරන්න ඕන ආනන්දයෙන් කියන්නේ ආනන්දයි ආනන්දනීයයි නිකන් කුල්මත් වෙන හිතට විනෝදයක් වෙන ඒකයි මේ කැක්‍රෝච් මූවමන්ට් එක කියන්නේ ආවද? ඔව්. දිනවල කොල්ල උද්‍යෝෂණය කරන්නේ නැහැ. ඔව්. පෙන්නන්න පොඩ්ඩක්. ආ. කොහේ වීඩියෝ එකට. දාන්න කැක්‍රෝච් යනවා පෙළපාලි. අනාල. මොකද? ඉන්දියාවේ පිටිසීමක් ලංකාවේ වගේ අරගලයක්. කවුද මේ අරගල කරන්නේ? දාගෙන නේද ඉන්නේ මේ කරපොත්තන්ගේ මූණු. Okay. ළමයි දාගෙන නේද ඉන්නේ කරපොත්තන්ගේ මූණු. මෙතන තව යන කතාව යනවා. නිවුස් අදින්න පොඩ්ඩක්. කරපොත්තන්ගේ මූණු දාන්නේ. ආ. එනවනේ මූණු නැද්ද දා මූණු දාගත්තා. ඔය යටේ ගොනන් එයි. හරිද? සාමාන්‍යද කරපොතු මූණු දාන් ඉන්නේ ඔක්කොම. කරපොත්තන්ගේ මූණ දාන් මූණ පිකටින්ක නම් පෙන්නවා සර්. අර මූණු තමයි නැත්තේ. මූණ තියෙනවා අනිත් ඒවා ගොඩකම. ආ එන්නේ පාඩමට ඉතින්. ඉතින් මේ කරපොත්තගේ කොහොමද සිද්ධ වෙන්නේ? අපේ නම් රුධිරය ඕනනේ. අපේ මේ රුධිරය ඕන මොකටද? අපේ මේ ලේ වල රතු පාට ඇයි මේ ලේ? මේක යකඩ වලින් තමයි මේ හැම ශෛලයක්ම හදලා තියෙන්නේ. ඒක ඒ ශෛලෙ 100%ම යකඩ වුණාම රතුයි. යකඩයක් පිච්චුවාම රතුයි. යකඩ මලකට ගෑවම රතුයි. යකඩ රතුයි. ඒතකොට මේ යකඩ බෝල හීම් කියලා එන්ජිමක් දාලා බෝලයක් දාලා ඒ බෝලෙට කාබන් එකක් මේ හුස්ම ගන්න එකෙන් ඔක්සිජන් ටික පෙනාලෙන් ගහලා මෙහෙම යවලා ශෛලයට දාන්නේ වාහන ලෝඩ් එකක් ඕනද කරපොත්ත? නෑ ඒ කරපොත්ත කරන්නේ කෙලින්ම හුස්ම ගත්තා හුස්ම ගත්තා මෙයා තාල්ලු කර කර තිය කරා මෙතන තියෙන තියෙන්නේ. ඒතර මේ හුස්මේ තියෙන ඔක්සිජන් ටික දී වුණා කෙලින්ම කපුරට දුන්න ඔක්සිජන්.
කනාරේ කාබන් ටික කෑවා. මේ පැත්තේ කාබන් මුක්ත කාබන් ඩයොක්සයිඩ් ඇතිදී ශක්තියෙන් එයා තමයි වැඩ කරන්නේ. විෂ්ණුපද අමෘතය. නේ? කාබන් අමෘතය විෂ්ණුපද ඔක්සිජන්. විෂ්ණුපදේ කොහෙන්ද ගත්තේ මෙයා? කෙලින්ම වාතයෙන් අරන් මෙතන තියලා ගත්තා. අපි විෂ්ණුපදේ අරන් වාහනයකට ගහනවා රතු පාට. හිමොග්ලොබින් රතු රුධිරාණු කියලා. එයා අරන් ගිහිල්ලා තමයි අපේ මේ තැන් වලට දෙන්නේ. ඒක කරපොත්තට එහෙම ඕනේ නැහැ. කරපොත්ත රතු පාට නෑලේ ඒක නිසා. ඇයි? එයාගේ රුධිරයක් නැහැ. එයාගේ ඇඟේ තියෙන ඉස්මක් විතරයි වතුරා. මොන ඔක්සිජන් දිය කරගන්න වතුරා. පැහැදිලි දෙයක එහෙනම් අපි මේ හෘදය කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට මේ හීමොග්ලොබින් පෙනාල්ලට දාලා පෙනාල්ලෙන් අපි හුස්ම ගත්ත හුලං වල තියෙන ඔක්සිජන් ටික ලෝඩ් එක ගහන් ගිහිල්ලා අදගෙන ගිහිල්ලා ගෑස් ටැංකියක් වගේ අනිත් පැත්තට ඇවිල්ලා මේ ශෛල වලට තුස් ගාලා දාලා අනිත් පැත්තට ආයෙ ඇවිල්ලා අපිට මේ ටික දාලා ආයෙ ලෝඩ් කරගෙන මේ වැඩේට රතුයි ඕනේ. ඒ නිසා තමයි ලේ කියන එක අපේ රතු. සතුන්ගේ රතු. කරපොත්ත වෙන එක්කෙනෙක්. එයාගේ ලේ නෙවෙයි තියෙන්නේ වතුරක්. ඒක තමයි එයා කිව්වේ. කවුද? ශ්‍රීශාන්ත මේ රටේ ලොකුම ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රනිෂ්කාරවරයා කිව්වේ කරපොත්තු වගේ කියන්නේ මොකද්ද තේරුම? කිසිම ලේ ගතියක් නැහැ බලන්න. කිසිම මුළු වෙන ගතියක් නැහැ. මේ පොඩි පත්‍රපත්‍රය පිටුවා කියලා සිස්ටම් එකම කඩා දාන්න හදනවා. හැඟීමක් නැහැ. හැඟීමක් නැහැ, රතු නැහැ, ලේ නැහැ. ලේ නෙමෙයි තියෙන වතුරක්. ඇගේ ලේ වතුර උනා කියලාම ඒක තමයි අග්‍රනිෂ්කාරවරයා අදහස් කරේ. කිසිම ලේ ගතියක් රතු පාට මුකුත් නැහැ. මේ සුදුයි ඕගොල්ලෝ නිකන් මේ සිස්ටම් එක කඩන්න එපා කියලා ඉංග්‍රීසියෙන් කිව්වේ. කියන්නේ මේ සිස්ටම් එක කඩලා ඉවරලා විභාග නැතරම නැති කර ගන්නවද දැනට ওই ලීක් එක පොඩ්ඩක් එම්ෙන් පැච් එකක් දාගෙන මේ විදිහටම යනවද? කට්ටියක් කියන්න පුළුවන් එහෙම බෑනේ. ඒගොල්ලෝ ළමයි ඔක්කොම විභාග පාස් කරන අපේ පාස් වෙන්නේ අපි දන්නවද ඒගොල්ලෝ පත්සපත්‍රේ බෙදාගත්තද නැද්ද කියලා. ඒක තමයි ළමයි නඩු දැන්. ඒතර උත්තරයක් නැහැ. ඒ විනිශ්චයකාරවරුන්ට හරි උත්තරයක් දී ගන්න බෑ මේකට. ඊට පස්සේ අපි දැන් එහෙනම් අපිට හෘදයක් කතා කරන්න වෙලා. කරපොත්තට හෘදයක් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. උට හෘදයක් නැහැ. හරි. එහෙනම් අපි හෘදය පාඩමේදී හાર્ට් එක අඳින්න. හાર્ට් එක අඳිද්දී අපි ආයුර්වේද වෛද්‍යවරයා අඳින විදිය නෙවෙයි බටහිර අය අඳින්නේ. ඉස්කෝලවල හෘදය පෙන්වන්නේ තියෙන හැඩයටමයි. හැබැයි ආයුර්වේදයේ හෘදය පෙන්වන්නේ ආයුර්වේදයේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේක පද්මයක්. ඒ කියන්නේ මේක පේශී ධාරාවක්. අමගෙඩියක්. පේශියක්. මේ මස් වැදැල්ලක්. මස් අපන්න පුළුවන් ඒ වගේ. එහෙම එකයි ආයෙත් මේ ඇතුළට දැම්මට පස්සේ මෙයාගෙන් මෙහාට පල් වුණා. ආයෙ මෙයාගෙන් මෙහෙම එළියට දැම්මා පෙනාල්ලට. පෙනාල්ලෙන් මෙහෙම අරගත්තා. ආයෙත් එතනත් මස්. ඇතුලේ මේ මස් මේ ඇඟිලි වගේ මස් පුලි ක්‍රියාවක්. ඉතින් අපි එතෙන්දී බටහිර ආකාරයෙන් තමයි එතරම් දැනුත්ින් හැමෝම උගන්වන්නේ. එතකොට මේ හෘදේ එල්ලලා තියෙන්නේ මේ ගැටේ. හෘද කන්දේ. ඒ ගැටේ එල්ලන්නේ මෙතන මැදින්. ඒ මැද වෙන්නේ මේක දෙපැත්තට බෙදෙන නලයේ දිගේ. ඔන්න. අතුලට දැම්මලේ මේ උඩට ගියා. ඒවා නිල් පාටයි පාවිච්චි කරපු ලේනේ ජීවනේ. නිල් පාටෙන් යන්න පාවිච්චි කරපු ලේ නිසා ආයෙ දාලා එන්න. මේ ජන්ද දාන්න.
උඩට වාඩි වෙමින් මොකද දේශනේ පටන් ගත්තා ඒ භාගයක් කියලා අපි කීර දිවෙන්නේ දෙක අතස් පානේ නැත් පාලෝ වාඩි එතකොට අපි දැන් කතා කරනවා නම් කැරපොත්තට ලේ නෑ එයාගේ රතු නෑ ලේ පැගුණා සුදු පාටයි ඒ ඇයි එයාගේ හුස්ම ගත්තාම කැරපොත්ත මෙම ඇඟ ඇතුළට ගත්තා එතනම දිය කරගත්තා වතුර කොක්සිය දෙකම අපේ සෛල වලට දුන්නා ඉතින් කැරපොත්ත ගැන හෘද පාඩුවේදී අපි ඊට පස්සේ මේ අපිට හෘදයක් වුණා වුණා කැරපොත්තට නැති වුණා ඒක කැරපොත්ත මෙම ගත්ත ගමන් වතුරක දිය කරගන්න ඔක්සිජන් ටික ඊට පස්සේ ඔක්සිජන් ටික යවම ශෛලයේ ඔක්සිජන් ටික මේ පැත්තෙන් දානවා කටි කන ආහාර ගෙනද ශෛලය ඇතුළට දානවා පත් වෙනවා ශෛලය වැඩ කරනවා කැරපොත්තට මේ රතු නෑ ඇයි අපේ තමයි මේ රතු එකක් ඕන අපිට මේ උෂ්ම ගන්න ඔක්සිජන් ටික අරගෙන ගිහිල්ලා දාන්න යකඩෙන් හදපු අර ගෑස් ටැංකිය තියෙන වාහනයක් ඕන අපිට. ඒ නිසා අපේ රුධිරය රතුයි. ඒක රතු වෙලා තියෙන්නේ ඒ සෛල හදලා තියෙන්නම යකඩේ. යකඩ තුනී shopping bag වගේ. තලලා. ඒ බෝල වලින් යද්දි රුධිරය රතු පාටට. පැහැදිලිද? ඒ යන රුධිරය වටේම ගිහිල්ලා එයාගේ තියෙන ඔක්සිජන් ටික දීලා අනිත් පැත්තෙන් එනවා. ඒකට මිල් වගේ වෙනවා. ඔක්සිජන් නැහැ. එයා හැටි නිල් වෙලා එයා ආලින්දය අපි පිළිගන්නවා මෙන්න ආලින්දය හෘද ආලින්දය පිළිගන්නවා අරගෙන ඇතුළට දාලා ඊට පස්සේ අපි පෙනාලට සල්ලු කරනවා පෙනාලට සල්ලු කරලා පෙනාලෙත් අර කැරපොත්තගේ ගත්තාම එයාගේ ඇඟේ ගිහලා වතුරක දිය වුණා වගේ පෙනාලෙ ද්‍රව ගතියක් ඇති කරවලා ඒකේ අලෝලා ඒකෙන් ඇතුළට එන වාහනවල මේ ඔක්සිජන් ටික ලෝඩ් කරලා මේ ශෛලයට යවනවා ආයේ මේ ශෛලපත් වුණා කාබන් ඩයොක්සයිඩ් ගානිත් පැත්තilla ඒක අරගෙන ගිහිල්ලා ආයේ පෙනාලින් ගිහිල්ලා පෙනාලින් ඉලෙට දාලා ආයෙත් ඒ ඔක්සිජන් එකට ආයෙත් හાર્ට් එකට රිංගලා වෙනාලා ආයෙත් මේ හෘදයට රිංගනවා කියන්නේ නේද හෘදයට රිංගලා ත්‍රිතුණ්ඩයි මෙතන තුඩු තුනයි ඔන්න නිල් දැන් මෙයා රතු වෙන්න ඕන නේද ජීවනේ ඇයි මෙයා දැන් ඔක්සිජන් පුරවගත්තලේ එනේනම් මෙයා දමනියක් විදියට අල්ලින්නේ. එයා දමනියක්. සිරා මේ ඇක්චුලි යන සිරාවක් අපි තුරුදේ කියන එක නෙවෙයි. ඔක්සිජන් කලවත් එක පොද රුධිරේ කියන එක. ඒකට දැම්ම මෙයා තුඩු තුනයි ත්‍රිතුණ්ඩ. මෙයා තුඩු දෙකයි අපේ කටක් වගේ. නේ. මෙයා එන්නේ පැලි තුනක් කට. මෙහෙම දැම්ම. එතකොට මේ ඔක්සිජන් කලවල තුරුදේ මෙහෙම ආවා. ඇවිල්ලා සමස්ථානික මහාදමනේ ඇඟටම දෙනවා. ඇඟටම දෙනවා. ඒතර මේව ඇවිල්ලා පොල් කටු වගේ කපාට. මෙහෙම වෙයි. මේව ඇවිල්ලා දෙපැත්තට තියෙන කටවල. මේකෙන් ඇතුළට දැම්මා උපුසියෙන් යවුවා පෙනාලට. පෙනාලෙන් ආයෙත් හෘදයට ගත්තා. හෘදයෙන් මුළු ඇඟටම බෙදුවා. ඒකට කපාර හතරයි එකයි දෙවෙනි එක මේ අපවිත්‍ර රුධිරේම මෙතනින් උපුසිය පෙනාලට යවුවා එතන එක කටයි ඒක අඩසඳ කපාටය මෙහෙම අඩසඳ කොහොම වැඩිද්දිම ඒ හැඩෙම උඩට සල් වෙනවා ඊට මේක විශාල අඩසඳ කපාටය මෙන්න ඊට මෙයා ෆ්ලැට් කපාටයක් මේ වගේ සැවතුරු තුනයි මෙයා ත්‍රිතුණ්ඩ මෙයා ත්‍රිතුණ්ඩ මෙයා උපුසිය මෙයා සමස්ථානික මහා ධමනි ඔන්නයි ක්‍රියාව හරිද ඇතුලේ අපි ඔගේ ඉරකට අරන් ලියනවා මෙන්න ඉර ඔන්න ගත්තා දී තුන්නේ ඇඳා මෙතන උපුසිය ඇඳා ඒක අඳින්න උඩ අත පොල් කට්ට මේක ලොකු පොල් කට්ට මෙයා තුඩු තුනයි මෙයා ත්‍රිතුණ්ඩ මෙයා ත්‍රිතුණ්ඩ මෙයා සමස්ථානික මහා ධමනි මෙයා උපුසිය හරිද එතකොට මේකෙන් වෙන්නේ පළවෙනි එක ඇතුළට දානවා මෙන්න ඇතුළට දැම්මාම එතන පීඩනයක් එනවා එතන අපි කිලෝ 5යි කියමුකෝ පීඩනේ තදවීම මෙයා උඩට යනවා එයාත් 5යි එනවා
අර්බුදයක් ඇති වෙන්නේ. මෙයා මෙතනින් උත් යනවා. එයා ලොකු එක්කෙනෙක් නිසා එයා 10යි. හෘදයෙන් එක්කෙනෙක් හිතුනද දාලා එයා 5යි. එතන සමස්ථානික මහානාමනි 10ක් සෙට් වෙන්න ඕන. සමස්ථානික 7යි. ත්‍රිතුන් දෙක 3යි බරයි. පල්ලෙහාට සල්ලු කරන බලය. නිව්ටන්. එතකොට මෙතනත් 10යි මේක පැත්තෙත් 10යි. එතකොට එහෙනම් මේක කඩ වැටෙන්නේ නැහැ. පල්ලෙහාට සල්ලු කරනවා 10කින් නිව්ටන් බල උඩට සල්ලු කරනවා 10කින්. එහෙනම් සම්බර පද්ධතිය. කඩ වැටෙන්නේ නැහැ. දෙපැත්තට බර සමානයි. හරි. ඊට පස්සේ මෙහා ඇකිලෙනවා. ආයෙ දිගෑ. ආයෙ අපිට පුළුවන් නේද මේකේ මේ ඇකිලෙන දිගෑරෙන දේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා බැලුවාම මම මේක මකනවා. සිද්ධ වෙන්නේ කියලා බැලුවාම මෙන්න මේ වගේ මේක මම මෙතන ලොකු කරනවා. මේ කපාටය මෙන්න මේ කපාටය තමයි මේ ලොකු කරලා අඳින්නේ. මේ කපාටේදී සිද්ධ වෙන්නේ මේව රැහන් වගේක් දාලා. මේ රැහන් වලින් අදිනවා මේව. රුවල් නැවත රුවල් වගේ. මේ පැත්තෙන් එහා පැත්තෙන් ඇතුලේ. එතනින් අදිනවා. අදිනවා රුවල්. මෙයාගෙත් අදිනවා මේක. මේ රුවල් ඇදීමක් තියෙන්නේ. ඒ රුවල් ඇදෙන්නේ කොහොමද? ඒ ඇදෙන්නේ විද්‍යුතයක් ඇති වෙලා. විද්‍යුතය ඇති වෙන්නේ කොහොමද? බැටරි එකේ තියෙන මැංගනීස් මැග්නීසියම් මේ වගේම තමයි මෙතන ස්නායු ධාරාවෙන් ගිහලා උත්තේජක කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලබා දෙනවා. මේවා තන්තු ඉලෙක්ට්‍රෝන ධාරාව ඇති වෙච්ච ගමන් හෘදයෙන් ඒ ඉලෙක්ට්‍රෝන ධාරාවන මෙයා හදෙනවා. දැන් අපි බැටරි එකකින් එහෙම තියලා මේ ප්‍රෙෂර් මීටරේ වැඩ කරන්නේ කිව්වට අපිට පේන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. බැටරියෙන් ධාරාවක් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් කොයිලයක් කොට යනවා. ඒකෙන් තමයි ඒ වගේ ගැටිය තමයි මේ වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? මෙහෙම නූලක් අරන් මේ උඩ දේශන කරන හෝල් එකේ අතුරක් මම දැක්ක මේකේ ගහලා තියෙනවා. මම නැති කරගත්තාම මේ පාර මේ සෝඩ තියන්න එපා යතුරු. මෙන්න අපේ නූල. මේක හිතා ගන්න ටන්ස්ටන් කම්බිය අපේ අර බල්බ් වල තියෙන්නේ. මෙහෙම කරන්ට් එක යද්දී නිකන් කිල්ලෙන්නේ. කරන්ට් එක යද්දිම කරන්ට් එක නැත්තම් නිකන් යද්දී මෙහෙම දැකලා තියෙනවද? මෙහෙම කැප් මෙහෙම ලොකු එක දැකලා තියෙනවද? අන්නේ දැකලා තියෙනව නේද? ඒ වගේ අපිට පුළුවන් නේද මේ කපාටේ මේ තන්තු දාලා අදිද්දි මෙයාගේ යන කරන්ට් එක අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ ටන්ස්ටන් කම්බියක් වගේ හීන එකක් ඇදලා මෙයාගේ උඩ මෙහෙම තියලා මෙහෙම තියපු ගමන් මොකද උනේ? මෙහෙම තියෙන කම්බිය මෙහෙම තියෙන එක මෙහෙම ඇදුණා. එතකොට ජීවනේ කොහාටද ඇදුනේ? එක්කෝ මෙයා මෙහෙම උඩට ඇදුණා. දැන් ඉඳ ගන්නට දැන් මෙයා දිගහැරි යනවා මෙයා උඩට. මෙන්න උඩට ගියා. මෙහෙම. අපි මෙහෙම මීටරයක් තියලා මෙතනින් යන කරන්ට් එක යද්දිම අපි දැක්කා මෙයා මෙහෙම වුණා. ඒක තමයි ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රැෆි. මේ ඉලෙක්ට්‍රෝ කරන්ට් එක ඉලෙක්ට්‍රෝ කාඩියෝ හෘදේ ග්‍රැෆි කියන්නේ චිත්‍රය. ෆොටෝග්‍රැෆි අර ග්‍රැෆි මේ ග්‍රැෆි ECG ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රැෆි එකක් ඇති වුණා. අපිට පුළුවන් ඒ ටන්ෂන් කම්බිය ඊළඟට මේකේ තියන්න. උපෝසිය කොහමද? පෙනාලට යද්දී ආ හොඳට කරන්ට් එක ඇවිල්ලා ඇදලා වහලා දෙනවද මෙයාට? එතනත් තියවම අපිට පේනවා මෙහෙම. දැන් උපෝසිය දිහාට පැත්ත වෙන්න ඕනේ. මේ පැත්තට ඇතුළට දාද්දී නම් කරන්ට් එක උඩට ගියේ. මෙතන ඇතුළට දැමීම සිද්ධ වෙද්දී නෙවෙයි එළියට සිද්ධ වීමක් මෙතන සිද්ධ වෙනවා නම්
අන්න එතෙන්දි තරංගය මේ අතට. අනිත් යටපැත්තට කියන්නේ අඩුවක් නෙවෙයි. අඳින්නේ ප්‍රතිපත්තියකට යටපැත්තට. හේතුව යටපැත්තට යන කපාටයක්. මේ උඩ පැත්තට යන කපාටයක්. සෝරි ඔක අනිත් පැත්තේ ඉන්නේ. ඔක අනිත් පැත්ත. මේ යටපැත්තට යන එක යටට. මේක යටට ජීවෙන්නේ. මේ උඩට යන ඒවා උඩට. ඒක යටපැත්තට යනවා කියන්නේ ඍණ නෙවෙයි බලයක් යටට යන්නේ. මේක බලයක් උඩට යන්නේ. මේවා වහන්නේ මේවා ඇදලා. අපි මේ ලිඛිතව ගණන් හදාගන්නයි මේක පටන් ගන්න මේ ආකාරයෙන්. මේ මැෂිනේ ඒගොල්ලෝ ඊතරයක් ගාලා මෙහෙම උඩට යටට දාලා පෙන්වන්නේ විභවාන්තරේ. ඒක දිගට මේ වෙලාව කියන්න බෑ. විද්‍යුත් දෙපැත්තකට කැඩෙනවා. මේ එහෙනම් අපිට පුළුවන් නේද මම යාරේ මකනවා අපිට පුළුවන් නේද මෙතෙන්ට කම්බිය තියලා මෙන්න මෙතෙන්ට කම්බිය තියලා මේක දැන් මේ වගේ රෝල මෙතෙන්ට කම්බිය තියලා මෙතනින්ම තියාගන්න මේ හරියෙන් තියෙනවා ළඟින්ම මේ හරිය ඉතුරු අග්‍රේ මේ කම්බියේ මෙතනින් තියලා මෙතනින් තිබ්බම කරන්ට් එක යද්දි මොකද වෙන්නේ මෙයා පල්ලෙහාට යනවා මෙතෙන්ට තියුවාම මෙයා උඩට යන එක ඉන්නේ උඩට යනවා නේද අන්නේ නම් අපි මේ තියෙන තැන් ටික මාක් කරගන්න පොදුවේ එකඟතාවයක් ඇති කරගෙන තියෙන තැන් ඒතර මේක හෘද කන්දේ ගැට ගැහුවේ මෙතනින් හෘද කන්දේ ගැට ගැහුවේ එතකොට මේ පැත්ත මෙම පාර්ශ්වපා කියන මෙයාට ආරක්ෂා කරන්න මෙයාගේ මෙහෙම යනවා ඇට වගේක් මෙහෙම පාර්ශ්වපා මෙහෙම පපුවට මෙහෙම රවුමට තියෙන්නේ අන්න එයාගෙන් අපි දැනගන්නවා පාර මෙයාගේ මෙතන හයි කරලා තියෙන්නේ දෙරයි අපි මෙන්න නියතයක් ඇති කරගෙන තියෙනවා අපි සාකච්ඡා කරලා තියෙනවා මෙන්න මෙතන පළමුවෙන්ම තියෙන ඉල ඇටේ අන්තිම ඉල ඇටේ ළඟින් තියෙනවා නම් ඒක V1 පළවෙනි ඉල ඇටේ දැන් පළවෙනි ගත්තා හෘදයේ දිතුන් දෙක තියුවා එකාග්‍රයක් V1ට තියුවා මෙන්න මෙහෙ තියුවා ඇටලිද දෙවෙනි එක මෙතන මේ අතම මෙයාම ගත්තා දිතුන් දෙම ගත්තා V2 කියලා තව ටිකක් පල්ලෙහාට මේ හැරෙට වෙන්නේ තව ටිකක් පල්ලෙහාට V3 තව ටිකක් පල්ලෙ පිටපැත්ත මේ හරිය V4 V5 V6 මේ හරියට වෙනකම් එක අග්‍රයක් තියෙනවා. මේ අග්‍රේ තුන තියාගත්තා. මේ කරන්ට් එක යන වයර් එක මෙහෙම තියුවා. V1, V2, V3, එතකොට වෙන්නේ මොකද්ද? මෙහෙම නම් මේක මෙහෙම නම් මෙයා මේ උඩට හරි පල්ලෙහාට හරි තරංගේ යද්දි අපිට පුළුවන් නේද තින්ත බිඳුවක් වක් කරලා මේක උඩ මෙහෙම මේ තින්ත බිඳුව උඩින් පුළුවන් නම් මේ කාන්තන් කම්බිය යද්දි මේ තින්ත බිඳුව මෙහෙම උඩට ඇදගෙන යනෝ නේද? ඒක තමයි ECG කියලා රිපෝට් එකේ එන්නේ. ඒ තින්ත බිඳුව රුධිර බිඳුව එහෙම නැත්නම් එතන තියෙන තින්ත බිඳුව පෙන්නුවේ මොකද්ද? මේ කටේ ගියේ මේ ධාරාව. නැතේක දිවි තුන්දේ ධාරා. එහෙනම් අපි දිවි තුන්දට G කියලා දාලා දිවි තුන්ද කපාටේ ගැන මේ කතා කරන්නේ ධාරාව කොහොමද V1ට. දිවි තුන්දේ කියලා V1ට තියුවා. එහෙනම් අපි ලියනවා දිවි තුන්දේ V1. හරි? පැහැදිලිද? ඊට පස්සේ අපිට පුළුවන් මේ ආකාරයෙන්ම පුපුසිය. ආවීමන් එයාගේ වීමන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ සමස්ථානික මාදාන ප්‍රධාන. මෙයා සමස්ථානිකයට තියුවා, තින්ද බිඳුව මෙතනින් තියුවා, V1ට තියුවා, තින්ද බිඳුව උඩට ගියා.
පූරගෙන ගියා තිබුණේ. රූපයක් ගන්න නෑ කාලයට විරුද්ධව යන්නේ. ඒ නිසා බින්දුව කරන්ට් එකේ ගියා උඩට කරන්ට් එක බෑලා ගියාම ආයෙ බින්දුවට ආවා. පැහැදිලිද? එතකොට මේක පොදුවේ අපේ අධ්‍යාත්ම ක්‍රමයේ නාමකරණය කියන්නේ PQR මේ සමහර ඒක PQR කියන සමහර QR හරි එතනින් යන පොඩි S තරංගයක් යනවා ඒක පස්සේ කියලා දෙන්නම් ඒක අමතක කරන්න ඊට පස්සේ තුන්දරක් කියලා බලන්න මෙතනින් නොත් V1 තියෙනවා ඊළඟ එක්කෙනා සමස්ථානික V1 ඊපස්සේ අතනින් අවසාන එක්කෙනා ත්‍රිතුණ්ඩ V1 ඊපස්සේ අර වගේම ද්විතුණ්ඩ V2 ද්විතුණ්ඩ V3 ද්විතුණ්ඩ V4 ඒක chart එකේ වань ද්විතුණ්ඩ කියන එකේදී ඒගොල්ලෝ දානවා G අකුර හරි පුපුසි එකේ දානවා F අකුර සමස්ථානිකව දානවා W අකුර ඉස්සර දැන් H එක ගන්නවා ත්‍රිතුණ්ඩට T එක ඔන්න ඔය කොම රූප ටික අපි බැලුවාම මෙහෙම බල ගියාම අපිට තේරෙනවා මේ ධාරාව කැඩෙනවා. අපි දැන් මෙතන සාකච්ඡා කරමු. ද්විතුණ්ඩ V1. මේක මොකන්දද? හා සර්. ද්විතුණ්ඩ V1 තරංගය. ද්විතුණ්ඩ V1 තරංගය පල්ලෙහාට යන තරංගයක් නේ. පල්ලේ ඔන්න ආවා පල්ලෙහාට දාන්න නිසා තරංගේ පල්ලෙහාට ඔන්න ගියා ඇදගෙන ගියා චිත්ත බිඳුව මෙහෙම තරංගයක්දී කොලේ ඒ කොලේ මෙහෙම යවනවනේ අපි මෙහෙම ඇදගෙන ගියා ගිහලා ඉවරයි ඊට පස්සේ තරංගේ නෑ කියන්නේ ඉබේ බිඳුවට යනවා තරංගේ නෑ කරන්ට් එක නෑ බිඳුවට යන්නේ බෑ ආයි ටික වෙලා ආයි වෙනේ අර මෙහෙම බලුවා මේ V1 ඔන්නෝම තරංගය. ඒකට අපි මෙතෙන් දාන මේ V1 තරංගේ PQRS මෙන්න තරංගේ නම V1 කියලා දාන කොහෙන්ද V1 ද්විතුණ්ඩ කියක් වෙනවා. මෙතන මේ වගේ හතරකට දාලා මේ තැන් දාලා බලන්න. ඊට පස්සේ තව එකක් ක්‍රමයක් තියෙනවා මේ අදාළ කපාටේ උඩ තියලා ඒ ඉතුරු තරංගය යවනවා මේ පොත්තට මේ මාපට ඇඟිලි දිහා පොත් මේ මාපට ඇඟිල්ලට මැෂින් එක ආස මේ අයි කළා ඇයි මෙතන ඉඳන් කකුල දක්වා කොහොමද මෙයාගේ කරන්ට් එක ගලන්නේ ධාරාව යන්නේ කොහොමද උදේනේ යන්නේ ඒකට L එක නිසා leg ඒතොර V leg V තරංගයක් leg කකුලට දානවා. ඊට මේ තරංග හතර leg එකට දාලා බලන්න. ත්‍රිතුණ්ඩ සිවා මැෂින් එකේ එකකට අනිත් පැත්තෙන් කකුල යන්නේ සිදුවා. ඊට පස්සේ අතේ ආවේ. මෙතනින් කරන්ට් එක ගත්තා චුඩ්ඩකින් අතේ කොනට මැෂින් එකෙන් තියලා බැලුවා. බලලා ඒකට තරංග දෙකට බෙදලා ගියේ. මේ තරංගෙන් ආපු කරන්ට් එක අරග ඇතුලෙන් ගියා භාගයක් එළිය වයර් එකෙන් ගියා. වයර් එකෙන් යද්දී මීටරෙන් කියලා අපි ඒක ගණන් හදාගන්නවා. ඊට පස්සේ අපි මේක තරංග ආකාරය අනුව එනේ report වල මෙන්න මේම ආවනම් උඩට යන තරංගයක් එනම් පුපුසිය සමස්තමාදම්නේ. මෙයාගේ මේක හිටපුවම මෙන්න මෙහෙම ගිහිල්ලා ටස් ගාලා වයින්නවා යන්න ඕන මේ ගානට නම් තියෙන්නේ. මෙයා පුස් ගාලා යනවා නේ. ඇයි? හෘද වේග අධික වෙලා. මේ හෘදේ ටක් ගාලා වැඩ කරන්න පටන් ගන්නවා. වැඩි පුපුසිය වේගය වැඩි කරලා. මේ අදිනරුවල අදිනවා තරංගෙ මෙතන පොඩි නේද නමී. සමහරකගේ මිගානිස් පැත්ත. තරංගේ වදිනවා. වැදිලා ඉමීට ගිහිල්ලා බෑනවා. ඒකත් උන්නේ ඉමින් කරන්ට් එකකට ඉමින් වගේ. ඒක කීයද? 45 වෙලා. හරි. එහෙනම් මේක දේශනේ දාන්න. හරි. ඉවරයි.